Hello guys, welcome back to my YouTube channel. ඔන්න මං අද ඔයාලට අරන් එන්නේ වෙනස්ම විදිහේ vlog එකක්. ඉතින් මං අද ඔයාලට පෙන්නන්න යන්නේ පේරාදෙණිය කැම්පස් එක. දැන් මං මේ ඉන්නේ කොහෙද කියලා බලන්නකෝ. ඔයාලා අහලා ඇතිනේ ගලහන්දිය. ගලහන්දියෙන් හැරිලා තමයි පේරාදෙණිය කැම්පස් එකට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මෙතනින් හැරිලා තමයි පේරාදෙණිය කැම්පස් එකට යන්න තියෙන්නේ. හැබැයි මම අද ඉන්නේ ඉංජිනේරින් ෆැකල්ටි එක පැත්තේ ඉඳන්. ඒ කියන්නේ ගම්පොළ පාර පැත්තේ ඉඳන්. ඒ කියන්නේ මට පොඩි ගමනාවකට මං ඉංජිනේරින් ෆැකල්ටි එකට ගියා. ඒ නිසා මං ඒ පැත්තේ ඉඳන් තමයි කැම්පස් එකට එන්නේ. මේ බලන්නකෝ දැන් අපිට මුලින්ම හම්බෙන තැන මොකක්ද කියලා. ඔයාලා අහලා ඇතිනේ අක්බාර් පාලම. මේ තියෙන්නේ අක්බාර් පාලම. ඔයාලා අහලා ඇතිනේ පේරාදෙණිය කැම්පස් එකේ පුදුම හතක් තියෙනවා කියලා. අන්න ඒවෙන් එකක් තමයි මේ අක්බාර් පාලම කියන්නේ. මේකේ විශේෂත්වය කියලා කියන්නේ පහළ කිසිම ආධාරකයක් නැතිව තමයි හදලා තියෙනවා කියන්නේ. ඒක මට ඔයාලට වීඩියෝස් වලින් පෙන්වන්න විදිහක් නැහැනේ. මෙන්න මේ විදිහට ආරුක්කු දෙකකින් තමයි එහා යුරයි මෙහා යුරයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ අක්බාර් පාලමෙන් තමයි ආර්ට් ෆැකල්ටි එකයි ඉංජිනේරින් ෆැකල්ටි එකයි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් මේ පාලම පාස් කරගෙන යනකොට අපිට හම්බෙනවා ගහක්. මේකත් පුදුම හතට අයිති කියලා තමයි කියන්නේ. කැම්පස් එක ඇතුළේදී මේක හඳුන්වන්නේ පෙම්වතුන් සඳහා වෙන් වුණ තැන කියලා. ඒ කියන්නේ මේකේ ඉඳ ගන්න පුළුවන් කියනවා කපල් හතකට එකිනෙකා නොපෙනෙන විදිහට. ඒ කියන්නේ පිටතින් බැලුවොත් මේ කපල්ස් හතම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉඳ ගන්න අයට එකිනෙකා පේන්නේ නැති විදිහට වාඩි වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ ගහ හඳුන්වනවා හිච් ගහ කියලා. එතන ඉඳන් තව ටිකක් අපිට ඉස්සරහට එද්දී හම්බෙනවා කැන්ටින් එකක්. මේක හඳුන්වන්නේ වූස් කැන්ටින් එක කියලා. මේ ළඟම තව ජූස් බාර් එකක්, සැලුන් එකක් වගේ අපිට අවශ්‍යතා ඉටු කරගන්න ගොඩක් දේවල් මෙතන තියෙනවා. එතනින් අපිට කෑම අරගන්න පුළුවන්. ඉතින් මේ කැන්ටින් එකේ ඉඳන් ටිකක් ඉස්සරහට එද්දී අපිට හම්බෙනවා ජියෝග්‍රැෆි ඩිපාර්ට්මන්ට් එක. මේ ඔයාලට පේන්නේ ජියෝග්‍රැෆි ඩිපාර්ට්මන්ට් එක. ඉතින් මේ අර මල් පිපෙන කාලෙට මේ පේන හැම ගස්වලම මල් පිපිලා තියෙනවා. මේ දවස්වල නම් මල් නැහැ. ඒ වසන්ත කාලෙට ඉතින් මේ හැම ගහකම කහ පාටට ලස්සනට මල් පිපිලා තමයි තියෙන්නේ. ඉතින් ඉන්නකො මං ඔයාලට මේ ගස්වල මල් තියෙන කාලෙදි ගත්ත ෆොටෝස් ටිකක් මෙහෙමම පෙන්නන්න. බ්ලූමින් සීසන් එකේදී නම් මේ හැම ගහකම මල් තියෙනවා. බලන තැන අපිට කහ පාටට තමයි පේන්නේ. ඉතින් මේ දවස්වලත් තැන් වල මල් තියෙනවා. හැබැයි බ්ලූමින් සීසන් එකට මෙහෙම නෙමෙයි මේ හැම තැනකම මල් තියෙනවා. මුළු කැම්පස් එකම ඉතින් එකම වීඩියෝ එකකින් ගේන්න අමාරුයිනේ. ඒ හින්දා මම මේක කොටස් විදිහට තමයි ගේන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මාත් එක්ක එකතු වෙන්න කියලා කියනවා subscribe කරලා. ඉතින් මෙතනින් ටිකක් ඉස්සරහට එනකොට හම්බෙනවා විශ්වවිද්‍යාලයේ ඉදිරියේදී වැඩක් සූදානම් වෙනවා නම් ඒ සඳහා භාවිතා වන ප්‍රධානම ප්‍රචාරක දැන්වීම් පුවරුව. මේක හඳුන්වනවා 72 පුවරුව කියලා. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේක අඩි 72ක් පමණ දිගයි කියලා තමයි කියන්නේ. ඉතින් මේක හැඩ ගැන්නුවට පස්සේ මාරම විදිහේ ලස්සනක් තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් මේකත් විශ්වවිද්‍යාලය තුල අලුත් කලාවක් විදිහට අපිට දකින්න පුළුවන්.
මේ 72 පුවරුව ඉදිරියෙන් අපට බලා ගන්න පුළුවන් AT1. AT1 කියලා කියන්නේ ආර්ට් තියටර් එක. විශ්වවිද්‍යාල භූමියේ භාවිතා කරන කලාගාරයේ විදිහට තමයි මේ AT1 අපි හඳුන්වන්නේ. ඇතුළතින් වගේම පිටතින් පවා මේක කලාගාරයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් ඔයාලත් ගලහ මහනුවර මාර්ගයේ යනවා නම් ඔයාලටත් එකම ස්ථානයකදී මේ 72 පුවරුව වගේම AT1 එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ ආපු පාරේ මා පහු පහලට යනවා ඔයාලට තවත් තැන් කීපයක් පෙන්වන්න. යමුකෝ අය මොනවද බලන්න තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ රජතල් මාවත. මේකේ තල්ගස් 21ක් පමණ තියෙනවා කියලා තමයි කියන්නේ. මම නම් ඉතින් ගණන් කරලා නැහැ. ඉතින් මේකත් විශ්වවිද්‍යාල භූමියේ තියෙන ලස්සන මාවතක්. ඉතින් විශ්වවිද්‍යාල භූමියේ පෙම්වතුන් සඳහා වෙන්වුණු තැන පෙන්වුවානේ. අපි බලමු තනිකඩින් සඳහාත් වෙන්වුණු තැනක් තියෙනවද කියලා. මෙන්න මේ තියෙන්නේ තනිකඩින් සඳහා වෙන්වුණු තැන. ඉතින් මේක හඳුන්වනවා ඔටුගහ කියලා. මේක විශ්වවිද්‍යාල භූමිය හඳුන්වන්නේ තනිකඩින් සඳහා වෙන්වුණු තැන කියලා. මෙන්න මේ තියෙන්නේ කැම්පස් එකේ තියෙන ග්‍රවුන්ඩ් එක. මේකේ ක්‍රිකට් රග වගේ දේවල් සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ගල් අඟුරු ධාවන පතයක් දක්නට ලැබෙනවා. මම ඔයාලට කිව්වේ කැම්පස් එකේ පුදුම හතක් තියෙනවා කියලා. අන්න ඒවෙන් එකක් තමයි මෙන්න මේ ගල් අඟුරු ධාවන පතය කියලා කියන්නේ. ගල් අඟුරු දාලා හදලා තියෙන ලංකාවේ එකම සහ පැරණිතම ධාවන පතය වෙන්නේ මේක කියලා තමයි කියන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙ වීඩියෝ එකක් අරන් එනකම් පරිස්සමින් සතුටින් ඉන්න. බයි.